සුබ දවසක්. ඔන්න අපි අද ගෙනාවා ලක්ෂ 90ක ඉඳන් නියම ගෙවල් 6ක්. තට්ටු දෙකකට බෙදලා තියෙන එක තට්ටුවක් කුලියට දීලා අමතර ආදායමක් ගන්න පුරුවන් ගෙදරකුත් තියෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයත් නිවසක් හොයන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. මුලින්ම අපි යන්නේ හෝමාගම පිටිපන NSBM කැම්පස් එකට කිලෝමීටර 3.5ක් නුදුරින් තියෙන අලුත්ම අංග සම්පූර්ණ නිවසක් බලන්න. පර්චස් 8.75ක් තියෙන මේ ඉඩම වටතාප්ප, විකට් ගේට්ටුව සහ රෝලර් ඩෝ වලින් ආරක්ෂා කරලා තියෙනවා. මේ අලුත් නිවසට කාමර 3ක්, සම්පූර්ණ මුළු ටැංගියක් සහ පැන්ට්‍රි එකක් වගේම ඇතුළතින් සහ පිටතින් නාන කාමර දෙකක්ම ලැබෙනවා. මේ නිවසට අනුමත ප්ලෑන් තියෙන නිසා බැංකු ණය පහසුකම් ලබා ගන්නත් පුළුවන්. NSBM කැම්පස් එකට ගොඩක් කිට්ටුව නිසා අනාගතයට හොඳ ආයෝජනයක් වගේම හොඳ මිලකට කුලියට දෙන්නත් පුළුවන්. මේ හැමදේම එක්ක මේ ගෙදර ලක්ෂ 168යි. ඊළඟට අපි යන්නේ කඩවත කිරිල්ලවල තියෙන මේකට වඩා ලක්ෂ 38කින් අඩු අලුත්ම ගෙදරකට. දැන් අපි බලමු කඩවත කිරිල්ල වලින් ඔයාලට හොයාගන්න පුළුවන් මේ ලස්සන ගෙදර ගැන. පර්චස් 8.5ක ඉඩමක නගරයට ළඟින් පිහිටලා තියෙන මේ නිවස දිගු කාලීන ආයෝජනයකටත් ඉතාම සුදුසුයි. නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් තියෙන නිසා පවුලකට ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අඩි 20ක පාරක් තියෙන එක වාහන නවත්වන්න වගේම අනාගතයේදී ඉඩමේ වටිනාකම වැඩි වෙන්නත් ලොකු හේතුවක්. අනුමත ප්ලෑන් සහ නිරවුල් ඔප්පු තියෙන නිසා බැංකු ණය පහසුකම් ගන්නත් පහසුයි. නෝර පාරට කිලෝමීටර 2.5යි. ඒ වගේම වෙලිවේරිය පාරට ඒ කියන්නේ 510 බස් මාර්ගයට කිලෝමීටර 1යි කියන එකෙන් නගරයට ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. මේ ගෙදර ලක්ෂ 140යි. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට කතා කරන්න. ඊළඟට අපි යන්නේ බණ්ඩාරගම නිදහසෙන් පරිපූර්ණ වූ අලංකාරවත් ගෙවත් එකකින් සමන්විත වටතාප්පේ බෙඩි නිවසක් බලන්න. දැන් අපි බලමු බණ්ඩාරගම නිදහසෙන් පරිපූර්ණ අලංකාරවත් ගෙවත් එකකින් සමන්විත වටතාප්පේ බැඳපු මේ අලුත්ම නිවස ගැන. මේක පර්චස් 8ක ඉඩමක හදලා තියෙන්නේ. මේ නිවසට ලක්ෂ 90යි කියලා තමයි මිල සඳහන් වෙන්නේ. මේ නිවසේ කාමර 3ක්, මුළු තැංගයක්, කැම කාමරය සහ ලොකු සාලයක් තියෙනවා. ඒ වගේම ඇතුළත නාන කාමරයකයි පිටතින් টয়ලට් එකක් සහ නාන කාමරයක් තියෙනවා. ටැප් ජලය සහ විදුලිය පහසුකම් මේ නිවසට ලැබිලා තියෙනවා. මේකේ පිහිටීමත් ගොඩක් වැදගත්. බණ්ඩාරගමට කිලෝමීටර 3ක්, බණ්ඩාරගම රෝහලට කිලෝමීටර 3ක්, බණ්ඩාරගම ජාතික පාසලට කිලෝමීටර 2ක් වගේම ගැලණිගම අධිවේගී මාර්ගයට කිලෝමීටර 5ක් විතරයි තියෙන්නේ. ඒ වගේම නකානෝ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට කිලෝමීටර 1ක් වගේ දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ වගේ පහසුකම් එක්ක මේ මිලට ගයක් ගන්න ලැබෙන එක ඔයාගේ දෛනික ජීවිතයට ලොකු පහසුවක් ගැනයි. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර එකට කතා කරන්න. ඊළඟට අපි යන්නේ හෝමාගම NSBM කැම්පස් එකට කිට්ටුව තියෙන තවත් ලස්සන ගෙයක් බලන්න. දැන් අපි බලමු හෝමාගම NSBM කැම්පස් එකට කිලෝමීටර 3ක් නුදුරින් තියෙන තවත් ලස්සන අංග සම්පූර්ණ නිවසක්.
අපි කලින් කතා කරපු බණ්ඩාරගම ගෙදර වගේම මේකත් ලක්ෂ 90ක වටිනාකමක් තියෙනවා. ඒත් මේකේ විශේෂත්වය තමයි පර්චේස් 13.5ක ලොකු ඉඩමක් තියෙන එක. කලින් එකට වඩා පර්චේස් 5.5ක් වැඩි. කාමර දෙකක් සහ බාත්රූම් එකක් තියෙන මේ ගෙදර පොඩි පවුලකට හරි අනාගත ආයෝජනයකට හරි ගොඩක් වටිනවා. මුළු නිවසටම ටයිල් අතුරා සිවිලිම ගහලා තියෙන නිසා අමතර වියදම් නැතුව පදිංචි වෙන්න පුරුවන්. ඉදිරිපස සහ පිටුපස වටතාප්ප ගේට්ටු දාලා තියෙන එකෙන් ආරක්ෂාවත් වැඩි වෙනවා. ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන් තියෙන නිසා නිරවුල් ඔප්පු එක්ක මේක ගන්න පුළුවන්. 126 බස් මාර්ගයට මීටර 300ක් වගේ කිට්ටුවෙන් තියෙන නිසා ප්‍රවාහන පහසුකම් ඉතාම ඉහළයි. හෝමාගම නගරයට විනාඩි 10කින් යන්න පුළුවන්. පිටිපනටත් කිලෝමීටර 3ක් වගේ ළඟයි. මේ හැමදේම තියෙන මේ ලස්සන නිවස ලක්ෂ 90කට ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට කතා කරන්න. ඊළඟට අපි යන්නේ පිළියන්දල කොට්ටාව බස් මාර්ගයේ ගොරකපිටිය හන්දිය ආසන්නව තියෙන අංග සම්පූර්ණ නිවසක් බලන්නයි. දැන් අපි බලමු පිළියන්දලින් කොට්ටාව බස් මාර්ගයේ ගොරකපිටිය හන්දියට ආසන්නව තියෙන අංග සම්පූර්ණ තට්ටු දෙකේ නිවසක්. මේක 296 බස් පාරට පයින් යන දුරකින් තියෙන්නේ. මහරගමට, කොට්ටාවට සහ පිළියන්දල නගරවලට කිලෝමීටර 5ක් වගේ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. මේ නිවස තියෙන්නේ පර්චස් 9.6ක ඉඩමක. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ලොකු ලිවිං ඒරියා එකක්, බෙඩ්රූම්ස් දෙකක්, ඔෆිස් ස්ටඩි රූම් එකක්, බාත්රූම් එකක්, කිචන් එකක් සහ පැන්ට්‍රි එකක් තියෙනවා. අපර් ෆ්ලෝර් එකට ගියාම ඒකෙත් වෙනම ලිවිං ඒරියා එකක්, බෙඩ්රූම්ස් දෙකක්, බාත්රූම් එකක්, කිචන් එකක් සහ පැන්ට්‍රි එකක් තියෙන නිසා මේක පවුල් දෙකකට වුණත් වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කුලියට දීලා අමතර ආදායමක් ගන්නත් පුළුවන් හොඳ ආයෝජනයක්. වාහන දෙකක් නවත්තන්න පුළුවන් හොඳ ඉඩක්, ලස්සන ෆ්‍රන්ට් ගාඩන් එකක්, බෑක්යාඩ් එකක්, සර්වන්ට්ස් කෝටර්ස් එකක් සහ වොෂ්රූම් එකක් මේ නිවසේ තියෙනවා. මුළු වර්ගාඩි ප්‍රමාණය 1850ක්. මේ නිවස අවුරුදු 15කට වඩා පරණයි කියලාත් මතක් කරන්න ඕනි. මේ හැම පහසුකමක්ම එක්ක මේකේ මිල ලක්ෂ 230යි. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට කතා කරන්න. ඊළඟට අපි යන්නේ පානදුර හොරණ පාරට ආසන්නව තියෙන සුපිරි තට්ටු දෙකේ නිවසක් බලන්න. දැන් අපි බලමු අද අපේ ලයිස්තුවේ තියෙන තවත් ලස්සනම ගෙදරක් ගැන. මේක තියෙන්නේ මහබෙල්ලන. පානදුර හොරණ පාරට ගොඩක් කිට්ටුවෙන්. හොරණ පාරට කිලෝමීටර 1.4ක් විතරයි. පානදුර නගරයට කිලෝමීටර 7ක් වගේ දුරක් තියෙනවා. බණ්ඩාරගම නගරයට කිලෝමීටර 4.5ක් දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. අපි කලින් කතා කරපු ගෙදර වගේම මේකත් තට්ටු දෙකේ ගෙදරක්. පර්චස් 10ක ඉඩමක හදලා තියෙන මේ ගෙදර පවුලකට ඉඩකඩ ඕන නම් නියමයි. විශේෂයෙන්ම නිදන කාමර 5ක් තියෙනවා කියන්නේ ලොකු පවුලකට වුණත් පහසුවෙන් ඉන්න පුළුවන්. නාන කාමර 2ක්, සාලය, මුළු තැන්ගෙය වගේම වාහන 3ක් නවත්තන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. අඩි 15ක පාරක් තියෙන නිසා වාහන ගේන්නත් පහසුයි. මේක සින්නක්කර ඔප්පු තියෙන නිවසක් නිසා ඔයාගේ ආයෝජනයට කිසිම ගැටලුවක් නැහැ. මේ ලස්සන තට්ටු දෙකේ නිවස ඔයාගේ ලක්ෂ 250කට මිලදී ගන්න පුළුවන්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට කතා කරන්න. ඉතින් අද අපි ගෙනාපු ගෙවල් ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ වටින වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ලයික් කරලා ගෙවල් හොයන යාළුවන්ටත් ෂෙයාර් කරන්න. ආයිත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.